මම මුලින්ම වගාව කරලාම කරේ කහ වගාව. කහ වගාවේ මට පාඩු නිසා අපි මගේ වයිෆ් කිව්වා මඤ්ඤෝ කටියක් හිටවමු කියලා. මුලදිම අක්කර 2කින් තමයි පටන් ගත්තේ. ඒක හදාගෙන දෙවෙනි අවුරුද්ද වෙනකොට අක්කර 4ක් විතර කරා. දැන් තුන්වෙනි අවුරුද්ද වෙනකොට මම අක්කර 6මාර වගේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. මම නම් කියන්නේ මේ වගේ වගාව පටන් ගන්න මම ණය වෙලා සියලු දේවල් දැන් නිදහස් කරගෙන මගේ ආර්ථික හොඳට ශක්තිමත් කරගෙන යනවා. මේ වගාවේ කිසිම වෙළඳපොළ ප්‍රශ්නයක් නැහැ. ඒක රට යවන්නත් පුළුවන් M51 හිටව ගත්තොත්. ඒ වගේ කිරිකවඩි තුම්මා සුරනිමල ඔය ඕනේ එකට හොඳ ආදමේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ඊන්ද මඤ්ඤොක වගාව ඉතින් පටන් ගන්න කියලා තමයි මට හැමෝටම කියන්න තියෙන්නේ. හැමෝම පටන් ගන්න කියලා අපකන මට පුළුවන් උපදෙස් ටිකයි දඬු. එතකොට ඒ වගේ දේවල් මට ලබා දෙන්න පුළුවන්. තාක්ෂණික පැත්තත් ඇවිල්ලා කියලා දීලා වගා නොකරන ඉඩම් හොයාගෙන මට කතා කරොත් උදව් කරන්න පුළුවන්. කවුරු හරි මගේ වගාවක් බලා ගන්න මගේ උපදෙසක් ගන්න ඕන නම් රඹුක්කනින් වල්ගම් පාරේ ඇවිල්ලා යටගමට ඇවිල්ලා යටගමින් ඕන කෙනෙක්ගෙන් අහන්න මඤ්ඤොක වගාන තුසාර කවුද කියලා. ඊට පස්සේ ඕන කෙනෙක් කියයි මගේ වගාව බලවල සතුටු නම් ඉදිරියට පටන් ගන්න. මට ප්‍රශ්න හැටියට ටිකක් මට ආවේ සත්තුන්ගෙන් තමයි. ඒකට මම විසඳුමක් විදිහට මේ මම බදුගත්තු මහත්තයෙක්ගෙන් මට උපදෙසක් ලැබුණා. කළු තෙල් ලීටර් 10ක් විතර අරගෙන ඒකට ගෙන්දගම් කිලෝ 3ක් විතර දාලා ඒ කලවම් කරලා ඉතින් ගස් වටේට පත්ත වටේ ගස් වලට ගාලා පරණ රෙදි පාංකඩ පොඟෝලා දැම්මම මේක නිකන් කෙමක් විදිහට මගේ වගාවල් වලට නම් මීයගෙන් හරින්න ඉත්තෑවැම් ඌරන් දැනට මුකුත් හානි නැහැ. මගෙන් දඬු හරි මඤ්ඤොක හරි මිලදී ගන්නවා නම් ඕන්ලාක මට කතා කරන්න. පැය 24 මගේ ෆෝන් එක වැඩ. බොහෝ දුරට වැඩක හිටියොත් උස්සන්න නැති වෙයි. නැත්තම් මං අහපුව හරි ගන්නවා. මගේ දුරකථන අංකය 070 212 8461. ඕනම වෙලාවක මට කතා කරන්න. මගෙන් ඕන උපදෙසක් ඕන ලැබුමියක් බලලා පරීක්ෂා කරලා ඒ වගේ මේක හොඳද නරකද කියලා එහෙම මට කියලා දෙන්න. කිසිම මුදලක් අය නොකර මම කෙනෙක් පටන් ගන්නවා නම් මම උදව් කරනවා.